බ්ලොග් කියන්නේ බ්ල එළියේ මේක තුල් බලන්න නෑ බං. සෝත බලන්නකෝ විතු ඇයි එහෙම කතා හදන්නේ ඔව් ඊයා යෝ ඔයාලා කතා හදන්නේ පාස්වර්ඩ් දැන් මට තනිකර වෙලා තින්නේ මේ කෙල්ලෝ යාළුවා ආශ්‍රය කරමින් ඉතින් දකින්න මිනිස්සු හිතන්නේ මට කෙල්ලෙක් ඉන්නවා කියලා. සදා සොත්ති තනිකර. Hey yo what's up? ඉතින් මොකද වෙන්නේ? හදත් ඇවිල්ලා තින්නේ අලුත් vlog එකක් අරගෙන. දැන් ඔයාලා දන්නවා මොකද්ද vlog එක කියලා. අපි ඇවිල්ලා මාස ගානකට පස්සේ හරිද? එක්කෙනෙක් එක්ක vlog එකක් කරන්නේ. අපි යට දෙන්න කියලා තින්නේ ආරාධිත අමුත්තියට හරිද? ඉතින් දැන් අපි ඉන්නේ ඇවිල්ලා KFC එකේ. අපි KFC එකේ ඉන්නේ. අපි අද ඇවිල්ලා food challenge එකක් යන්නේ ළමයි. එළිම අපි meal දෙකක් ගත්තා. meal දෙක කන්න ඕනේ. මුලින්ම කන කෙනා තමයි දිනන්නේ. අපි බලමු මොකක්ද කියලා. පරදින ගියාට දෙයා එක්කුත් තියෙනවා අනිවාර්යෙන්ම. ඉතින් මුලින්ම දැන් මොකක්ද දෙන්න බෑ. එන්න. මේ ඔයාලා කවුරුත් දන්න හයි කලින් වීඩියෝ එකේ ගොඩාක් ප්‍රශ්න වුණා. මේ කලින් ඊට පස්සේ මම කලින් වීඩියෝ එකේ මාර විදියට මඩ ගැහුවේ අම්බෝ. මඩත් ගැහුවා ඊට පස්සේ මේ මම ඊට පස්සේ කමෙන්ට් එකක් දාලා පින් කරා අම්බමයි කියලා නෙමෙයි කියලා. වැඩක් නෑ. ඒ කියන්නේ යාර කෙල්ලෙක් නැහැ. සෙට් වෙන්නේ නෑ මුට. මම යමති මොෂ. දැන් මේකිට එක්ක ඔය හරියද්දී දාකින මිනිස්සු හිතන්නේ කෙල්ල කියලා. හරිද? පිස්සුද බං මට මේකිට එක්ක ආවෙන්නේ. never bro. හරි මේකයි වෙරි කතාව නෑ. මේ කෙල්ල නෙමෙයි මුලින්ම කියන්න ඕනේ. හරිද? විදු කියන්නේ මගේ හොඳ යාළුවා. එච්චරයි. දැන් මේම යන්නේ හරිද? අපි ගත්ත මීල් එක තියෙනවානේ. මීල් එක කන්න ඕනේ. මුලින්ම කන කෙනා දිනුම්. හරිද? මුලින්ම කන කෙනා දිනුම්. එයාට මොනවද හම්බෙන්නේ? මොනවද? එයාට මොනවද හම්බෙන්නේ? දින කෙනාට අපි වවුචර් එකක් දෙනවා. හරිද? 5000ක වවුචර් එකක් දෙනවා. හරි? දින කෙනාට. හරිද? දැන් මම දින්නොත් එහෙම උඹට 5000ක වවුචර් එකක් දෙන්න ඕනේ. උඹ දින්නොත් මම උඹට 5000ක වවුචර් එකක් දෙනවා. ඉතින් ලොකු වැඩි දෙයක් නෑ ලොකු වැඩි නෑ. හරි. හරි. පරදින කෙනා හරිද? මෙසේජ් එක මේ පරදින කෙනාට කරන්න තියෙන ඩෙයා එකක්. පරදින කෙනා ඇවිල්ලා ඒ කියන්නේ දැන් මම පෙරදුනා කියලා හිතපන්කෝ. මම පෙරදුනොත් උඹ කෝල් එක අරන් දෙන කෙනෙක්ට මම කතා කරලා මේ ආදරේ කියලා මම කියන්න ඕනේ. උඹ කෝල් එක අරන් දෙන කෙනෙක්ට හරිද? ගන්න කෙලෙට කෝල් එකක් ගන්න ඕනේ. ඒ ප්‍රසිද්ධ කවුරු කෙනෙක්ට. නැත්නම් ඊට පස්සේ උඹ පෙරදුනොත් එහෙම මම ගන්න ප්‍රසිද්ධ කෙනාට මේ වෙද බලන්න. මම ගන්න ප්‍රසිද්ධ කෙනාට උඹ කෝල් එක අරගෙන උඹ කියන්න ඕනේ කැමතියි කියලා. හරිද? ඒක තමයි ඩෙයා එක. පෙරදුනොත් ඒක කරන්න වෙනවා. බලමු. ඉස්සෙල්ලාම අනෙක් කෙනා තමයි දිනුනා. අපි දැන් මීල් එක පෙන්නන්න මොකද්ද කම්නාද අපිට කන්න තියෙන්නේ කියලා. කොහොම හරි මේ මං හිතන්නේ බොන්නත් ඕනේ. හරිද? පෙප්සි එකක් තියෙන එකත් බීල් ඉවර කරන්න ඕනේ. ඔක්කොම කාලේ බීල් ඉවර කරන එක්කෙනා තමයි දිනු. now let's go. හරි ඔන්න මේ තියෙන්නේ මචං දෙන්නගේ මීල් දෙක. හරිද? මට කන්න තියෙන්නේ මේ රයිස් එකයි ඒත් එක්කම චිකන් පීසස් 3ක් තියෙනවා. ඊට පස්සේ මේ පෙප්සි එකත් බීල් ඉවර කරන්න ඕනේ. හරිද? දැන් තරුටත් ඒ වගේම ඒ ටිකම තියෙනවා සේම්ම. ඒ ටිකම කන්න තියෙන්නේ. දැන් ඔය හිතනවා දිනනවා කියලාද? මම දිනනවා. මට හික්කඩ පිස්සු වැඩේ මදියන් ඒවා. බලමු ඈ. බලමු. ඔයා ලෑස්තිලා ඉන්න ආදරේ කියන්නේ. කාට ගත්තත් මම ආදරේ කියන්නේ. බලමු. හරි පටන් ගන්න යන්නේ. හරි? ඕකේ. පටන් ගන්න යන්නේ ඔක්කොම කාලේ ඉවර ගන්න ඕනේ. මම කතා කරන්න බෑ. චිකන් පීස් 3යි. ඕකේ. රයිස් එකයි. ඊට පස්සේ පෙප්සි එකයි ඔක්කොම කන්න ඕනේ. හැන්දෙන්ද අතින්ද කටින්ද නෑ මොකෙන් හරි කන්න පුළුවන් ඈ. හරිද? ඕකේ. හරි. මේකයි දෙකයි තුනයි. පොඩි එක දාගත්තේ නෑ මම. බෑ හැන්දෙන් කාපන්තරු. හැන්දෙන් කරලා කාලි ඉවරයි. අම්මෝ. යට මොනවද මේ තව චිකන් තියෙනවා චිකන් තියෙනවා. අපිට මේ ප්‍රොමෝෂන් එකකුත් නෙමෙයි. බැත්ත කියන්නේ නෝ. ඔව්. KFC එකේ ප්‍රොමෝෂන් නෙමෙයි හොඳ ළමයි. කාර්පින් ජත් පෙරෝ. අර බලන්න අහස. අර බලපන්කෝ. බලන්න කනද? අතින් තමයි කන්නේ. කටින් කපා. ඔයා දන්නවද මම දුන්න කන්නේත් නෑ හලෝ. දුකානට කන්න ඕනේ. මන්නම් ආදරේ කියන්නේ මොකද? පුරාණ බලතම. වැඩේ කියන්නේ මං චිකන් වැඩිය කන්නේ නෑ හරිද? එතකොට තමයි මේ මම සාමාන්‍ය චිකන් කන්න නැති නිසා අප්‍රියාවක් තියෙන්නේ. ඒ කලින් දැනුත් කරේ නෑ.
මෝඩයා. පෙප්සි බම කොහොමවත් කන්න බෑ. යකෝ කලින් කපු රාමෙන් කියලා නම් පරාදයි බං. හත්තක නායනකෙක්. ඊයා මම පරාදයි බං. මේක පරදින්න නෑ. ඔව් ඉතින් මෙම ඒකටත් මාව තෝරන් තියෙන ළමයි එතකොට පෙරදෙනවනේ මම පෙරදෙනවනේ ඒ සීන් එක නිසා නැත්තම් මූ ගනි ඉන්නේ නෑ බං. මේකේ ලුණු තියෙනවා මම ලුණු කන්නේත් නෑ මට ඉන්නේ නෑ බං. ඒක මේ කරපින්ද තියෙනවා කරපින් තමයි මේ කරාවුනට ගැවුවා. ජීවිතේ තරම් ගන්න බෑ බං. මම ඔයාලට කිව්වේ ඒක ඇද්දම මට ඒ පේනවා මම හොර කරන විදිය අර සුචි බාර කර කොහෙද අර අම්මා කන්න ආවේ බං. කන්න ආවේ. ළමයි දැම්මනම් කොහොමද මම දුන්නා Oh, mamma. Mình có bao nhiêu không khả năng ini hampir Atau malah dinner. bosan Pergian lu ada lagi nih. mau hari yang mau deh karena mahal itu mama nong tekan pulang kene habai karena pulang nore එක දිගට කන්න පුළුවන් කියන්නේ නෙමෙයි. සෝ මම මේ වගේ එක දිගට කනකොට මෙහෙම Jangan kita lagi. Jangan. බෑ මට ඇත්තටම කන්න බෑ. Paling iwat lah. නෑ නෑ ඉවත් වෙන්නේ නෑ. උඹ තාම තියෙනවනේ. Mantan lagi kantor lah betul betul. Dia kalah dia lah. Sorry. Okay. Dia baru video ke, boleh langgia mana? Coklat kan ini, benar. Nang kita bagi nak katakan ada. Begini langgi dah, bapak dia kerana dan kira. Ya kalau mungkin kita lagi ini, bapak ni mata kira bang. ඉතින් මේ අහවංකෝ ඇයි බම් තේ Pala balu mami me අවස්ථාව වෙනකම් හිටිය උඹට නෝක් කියන්න. කාටද? යපෝ. මේ අහවංකෝ යපෝ වැරදි හිතන්න එපා හැමදේම.
නේද? එහෙම ඒක එහෙම හිතන්න කොහොමද කියපන් කොඹ මගේ ආපැත්තේ දිනුගේ. ඒක තමයි කියන්නේ. ඔක්කොම කමෙන්ට් එක මම බලද්දි බබාලු නේද බබා. මම කොයි අපෝ බබා කියන්නේ ඔය කී නංගිට කියලා බං. අදත් යා එන්න හිටියේ. හැබැයි එන්න එපා කියලා කිව්වා අපි. අපි එන්න එපා කියලා කිව්වා. අපි ආය බබා කිව්වොත් ඔව්. බය වුණා අපි. මොකක්ද අප්පේ? මම දන්නවා පැට් එකේ උඩම තියෙන මොනවද කියලා. කොහොමද අරගෙන? ඒකේ පැට් එකේ තට්ටු කීයක් තියෙනවද කියලා කියන්න පුළුවන් නම්. අනේ කියපන්. පැට් එකේ තට්ටු කීයක් තියෙනවද කියපන්. මේක මට දැක්කේ චොම් පැට් එකේ තට්ටු කරලා මම දානවා පුස්තුවේ. මම කතා කරනවා. සිරාද? නෑ ඔව් ඇත්තටම. මම දැම්මේ නෑ බං. මම මේ කෑලි කෑවද? කාලා. ඔව් කාලා වෙඩි. මො කේක් එකක් කරනවා නම් හයි කරේ. හයි කරේ. බෝනේ. ගංගම් බයි කියන්නේ. බෑරමයි. මේක ගායි. නෑ මේ තව තියෙනවා. ඔව් නේද කරපින්තර කන්නේ මම. ඔය කරපින්චත් කන්න ඕනේ. බෑ බෑ. අපිත් කෑවනේ. කරපින්තර කන්න බෑ බං. කරපින්තර තුනයි තියෙන්නේ බං. කාපන්. කාප් නැත්නම් බෑ. දැන් චැලෙන්ජ් එක හැදෙන හැටි මම පරාජය බාරගත්තාමයි කියපන්. මොකද ළමයි නේ? දැන් ඉවරයි. ඉවරයි. මේ අර බත් තියෙනවා යාවිලා පේනවනේ. මගේ මෙච්චරක් තියෙනවා හරිද මට ඇත්තටම කන්න බෑ. ඉවරයි. ඉවරයි. චිකන් තුන විතරයි තියෙන්නේ. මොකද මෙයා මට කිව්වා මේ කිස්ම sorry මෙතන challenge එකක් තිබ්බට after day එකක් මුකුත් නැහැ මේ එහෙමනේ හැමදාම සර්ප්‍රයිස් මේ ස්පයිසි චිකන් දවා ඔව් after day එකක් මුකුත් නැහැ කිව්වා ළමයි ඉතින් ඕකේ නේ මට after party happy ending ඔයාදෙන් කෝල් එකක් ගත්තත් කාටද කෝල් එක ගන්නේ මම හිතන කෙනාට අරෙන්න වෙන ඕන කෙනෙක් කෝල් එකක් කරන්නේ මෙහෙමයි අපිට ඕන නම් අයි මම ඔප්ෂන් දෙකක් දෙන්නම් ඔබට දෝවක් ගන්න දැන් පරාජය බාර ගන්නවද මොකද්ද කියන්නේ පරාජය බාර ගන්න දීපම නැහැ එන්න කාප කියන්නේ ඔප්ෂන් දෙකක් දෙන්නේ දෙන්න මම අපි අර එද්දි කතා කරවියාවේ එයාට අරගෙන වෙන ඕන කෙනෙක්ට එහෙම බෑ මම කැමති නැහැ මම දෙන්න මේක මන්නේ බොනවා වගේ ඊට පස්සේ තරුකගේ විදු බිව්වා කියන්නේ ටීම පැත්තේ එහෙම උනේ බලන්න බෑ ඒක මගේ එක අයිතිය මේක විදුව කියන්නේ මම බොන්නේ මම කාලේ වෙන බෑ නැත්තම් කන්නද ළමයි මං තාමත් කනගමයි ඉන්නේ මාත් එහෙමයි මේ කට්ටක් කපලා කන්න ඕනේ මේකත් කන්න ඕනේ කාපු කට්ටය කන්න නෑ නිකන් කට්ට පොඩ්ඩක් තියෙන දේ ඉතුරු වෙලා ඔකත් කන්න ඕනේ ඔව් මේක මොකක් කරන්නේ ඔය දුව අක්කගෙන බවදෝ මේක පැත්තකින් තියපම බඩයන් මූණු දිගේ යනවා ඒක මම කරලා බලන්න හරියට මොනවද ඒවා කාපු කට්ටන්නේ මම කෑවේ මම කප කොට ගන්න මේකේ තව එහෙම කියනවා දෙන්නම් චිකන් කෑමක් කන්න හා අය කිව්වලා යන්න ඇයි කාපන් කාපන් ඔබ දන්නවද අර සීයාගේ තමයි කේස් එක ඔව් මම දන්නවා අදී පොර මම ඒ සීයෝ අඳුරනවනේ හා මං කාලේ කැමරිකාවේ හිටියා ඔව් නේ ඒ ඉන්නකොට මට යාම හම්බෙලා තිබුණා පාරේ යනකම හා ඔයාලට දෙකවෙන් දැන් එකක් තියෙනවා ඔව් කමර්ෂල් එකක් තියෙන්නේ ඔව් එයා පාරේ යනකොට මම කල ලයිට් එකක් ගාවින් පාරේ යනවා ළමයි ඉන්නේ කොහොමද සල්ලි ගන්නවා හරියට කේස් එක කනවා ඔව් අපේ සීයා වගේ
මට බයයි වගේ ළඟ ඉන්න. බස්. ඊළඟ මොකද? පොඩි එකා මේ මට වඩා බාලයි. මේ බර්ත්ඩේ කවද්ද? මාසෙ. අවුරුද්ද කියන්නේ නැහැ. අවුරුදු 1 වයස අපි. එතකොට ඉතින් ගන්න. එතකොට දන්නවනේ බා. මම ගන්න මුන් දන්නවා. හරිද? කමන්නේ මම සෝෂල් මීඩියා වල කොහොමද තියෙනවනේ මම දාලා. මේක ආයි බුදු. හරි. මටත් ඉඳයි. මම ඉඳයි. උඹ කවද්ද? මයි ලබන මාස. මේක මයි මම ඔක්තෝබර්. ඉතින් මම මාස ගානේ රක්කා. අක්කේ කියපො. අක්කේ. සෙයක්කා. ඔය ගඩ මල්ලා රක්ක කියන්නේ නැහැ. මල්ලිල මට ගොඩක් අය අක්කා කියලා තමයි කතා කරන්නේ. ආ 100 කොහොමද කතාවේ? 100කට දුවේ කිය. දුවේ යක් මෙච්චර හොන්නගත්තේ. මට එකයි. විදු ඒ කියන්නේ උදේ ඉඳන් කාලා නැතුව මේකටම ලෑස්තිලා ආපු එකේ. මම බෝ ගන්නෙද්දී මම ඇත්තටම කන්න ගියේ හරිද? කෝල් එක ගෙවන ඇවිල්ලා කියලා. ඇත්තටම කන්න දුවා. මං කාලා වුණා මට මෙහෙම වෙන්නේ නැහැ ළමයි මං දන්නවා මං දිනනවා හරිද? Excuse me. මම දිනනවා ළමයි හරිද? මෙයා මේ අද චැලෙන්ජ් එකෙන් දින්නේ මොකුත් රීසන් එකක් නෙමෙයි. ඔව්. මම අද කන්නේ නැතුව ආවේ. ඒ කන්නේ නැතුව ආවම සාමාන්‍ය මට කොහොමවත් කන්න බෑ. කාලාම කන්න පුළුවන්. කාලා ආවොත් ඒක ඒ පිට කන්න පුළුවන් මට. හැබැයි දැන් ආපහු එහෙම කරන්න බෑ. බෑ. ලස්සනයි. අසන බලවල ඉන්නව ලස්සන. ඉතින් ඔව් ඉතින් දැන් කොහොමද ඉවරයිනේ. මගේ අන්තිම චිකන් කාලා. මාව පරද්දුවා. වෙන්න බා. හරි මගේ මෙච්චරයි තියෙන්නේ ළමයි. මේ ස්පයිස් රයිස් එකට එන චිකන් පීස් එකෙන් half වගේ තියෙනවා. මේ අනිත් මේ හරි ඒකෙන් එකක් තියෙනවා. චිකන් එක පීස් එකක් තියෙනවා. මං ඉහළින්ම දිනුවා. හොට් ඩ්‍රම්ලට් එකෙන් එකක් තියෙනවා. එච්චරයි මං ඩ්‍රම්ලට්ස් දෙකක් කාලා බත් එකනුත් ගොඩක් කාලා ඉන්නේ. පරිදා මේ කාලේ අනික කෝක් එක මගේ ඉවරයි. ඉවරයි. ඒක තමයි තොට කිව්වේ මොඩේ වගේ බොන්න බෑ කියලා. ඒක කන්න බෑ කියලා. මට පිපි කන්න ඕන. දෙක එකපාර ගන්න. ඔයාට මොකක්ද හරිද? ඔයාට මොනවා වීඩියෝ හදුවොත් මම වත් කියන්නේ නැහැ. ඔයාට මොනවා වීඩියෝ හදුවොත් මම වත් කියන්නේ නැහැ. හරි ඉතින් මං කියලා මොනවා කරන්නද? ඕනේ. බ්ලොබ් කියන්නේ. බ්ල. ඇයි මේ චිකන් කෑල්ල මට ඔක ණයන පුරුදු කරේවා. මේක මං කාලේ ඉවරයි. නැහැ ඇයි මේක අයි කාලේ ඉවරයි ගිරියට ගියා. මේක සුල් බලන්න නෑ බා. සුවඳ බලන්නකෝ විතු ආගෙන. සබස් මේ දකින්න මගේ පිස්සුද බා? පිස්සුද? මොකද කටේ ගන්න. මට කෝක් චුට්ටක් දෙන්න. එපා බොන්න. වීඩියෝ එක දිග වෙනවා ළමයි මේ මූ කරන වැඩේ. ඔය පරාජය බාර ගන්නවද? හරි. ඈ? නෝ විතින් කෝක් එක මේ කාලේ වර ගන්න බැලලා. Yes. Yes කීපා. හරි. මං චැලෙන්ජ් එක දිනුවා පරාජය බාර ගන්න. ඕකේ මම පරාජය බාර ගන්නවා මොකද මම කාලා ආවේ නැති නිසා මට එකපාරෙම කන්න බෑ. මට කරුණාකරලා 5000 මේ වවුචර් එකක් දෙන්න. ඒත් එකම දැන් ඔයා චැලෙන්ජ් එක ලෑස්ති වෙන්න හරි. මේමයි චැලෙන්ජ් එක සෝරි. චැලෙන්ජ් එක මේමයි. ඔයාට මං දෙනවා මචං chances දෙකක්. එක්ක ඔයාට ඉතින් එකක් තෝරගන්න පුළුවන්. ඔප්ෂන් දෙකක් දෙනවා. ඕකේ. ගිය පාරත් මම වීඩියෝ එක දුන්නා ඔප්ෂන් දෙකක්. හරිද? ඕකේ. මේ පාර ඔප්ෂන් දෙක ඇවිල්ලා ඔයා එක්ක
මම කෝල් එක කරන් දෙන කෙනාට කතා කරන්න ඕනේ. ඕකේ. එහෙම නැත්තම් දැන් කඩේ රෝස් මලක් අරගෙන වන් ගෝල් ෆේස් එකට ගිහිල්ලා මම කියන කෙනාට රෝස් මල දෙන්න ඕනේ. ඔයා කැමති මොකේද? චැලෙන්ජ් එක බාර ගන්නවම කෝල් එක අරගෙන කතා කරන එක හොඳයි කියලා. මොකද රෝස මලක් දීලා නිකම්මට හරි ඕක නිකන් මට අවුල්. දැන් මෙයා කෝල් එක අරන් දෙන කෙනාට මම මේම හරිද? නෑ නෑ මේමයි. රෝස් මල දෙන කෙනා කෙල්ලෙක් වෙන්න පුළුවන්. මම කියන්නේ. බෑ බෑ. පොඩි බබෙක් වෙන්න පුළුවන්. එහෙම කියලා තමයි මම මාව ඔතෙන්ට එක්කයි යන්නේ. එකක් ගිහලා මට නෑ. නිකම්මට හරි කිව්වොත් අර කොල්ලට ගිහින් දීලා වරෙන් කියලා මම යන්නේ නැහැ. ඒක කොල්ලෙක් වෙන්න පුළුවන්, කෙල්ලෙක් වෙන්න පොඩි බබෙක් වෙන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙනවා. හැබැයි කෝල් එක අරන් දෙන කෙනා භයානක කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට. කෝල් එක අරන් දෙන කෙනා මුලින්ම ගන්න ජස්ට් මම කිව්වා මේ මම වර ගොඩක් අයින කියන්න බලාගෙන හිටියේ. A few moments later. දැන් කෝල් එක ගමු අපි. දැන් මම ඔන්න ළමයි කෝල් එක ගන්න යන්නේ. හරිද? කෝල් එක අරන් මම කිව්වා මෙයාට කැමතියි කියලා කියන්න කියලා මම ගන්න කෙනාට. ඇයි බැරි? කෝල් එක ගන්න ඕනේ. මොකද ළමයි මෙයා කෝල් එක ගන්න යන කෙනා හරිම ඩේන්ජරස් කෙනෙක්. නෑ. කෝල් එක ගන්න දැන් ඔයා කැමති වුණානේ. ඔයා කියවනේ කෝල් එක ගන්න හොඳයි කියලා. ඕකේ හරි රෝස් මල දෙන්නම. රෝස් මල දෙනවද? චැලෙන්ජ් එක මාරු කරන්න පේනවනේ කපටි. යන්කෝ එන රෝස් මල දෙන්න. රෝස් මල දෙනවා. එහෙනම් යම් වන් ගෝල් ෆේස් එකට. හරි අපි දැන් වන් ගෝල් ෆේස් එකට ඇවිල්ලා ඉන්නේ. තරුත් එක්ක තරු බාරගත්ත චැලෙන්ජ් එක කරන්න. හරිද? දැන් රෝස් මල දෙන්න යන්නේ. අපි දැන් මෙතනින් එක්කෙනෙක්ව හොයනවා. අපි එක්කෙනෙක්ව හොයනවා. තරුට රෝස් මල දෙන්න කොල්ලෙක් ඔය දෙන්න ඕනේ ගිහිල්ලා. මට ඇහෙන්නේ දීලි නැහැ වල්ලා. මම බීරේ. නෑ බීරෙක් නෙමෙයි දීලි වල්ලා. ඔයා කියන්න ඕනේ යාට මේ මල ඔයාට මම ආදරේ කියලා කියන්නේ. හරිද? එක අයියෙන් දෙයක්. කියවා. එක දෙයක් හරිද? ඔව්. මම රෝස මල දෙනවා. මේ හැබැයි මෙයක් මම වෙනුවෙන් දෙයක් කරන්න ඕන. මොකද්ද? මම කියන කෙනාට වත් ගිහිල්ලා දෙන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක. ෆ්‍රෙන්ඩ්ෂිප් එක කියන්නේ උඹනේ චැලෙන්ජ් එක පරාදුනේ. හරි දැන් අපි රෝස් එකක් ගත්තා. රෝස් එක වෙන්නන්ටක් ගාලා. අපි රෝස් එකක් ගත්තා. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකෙන් LG එකෙන් ගත්තා අපි රෝස් එකක් අපේ තරුවට දෙන්න, කොල්ලට දෙන්න. මේක රෝස් එක. රෝස් එක දිනනවා. ගා රෝස් එක දීලිවලා මේක ඔයාට මේ I love you කියලා කියන්න තියෙනවා. හරි? ඊට පස්සේ කියන්න පුළුවන් ඕන නම් මේ වීඩියෝ එක කරේ ප්‍රෑන්ක් එකක් කියලා එන්න පුළුවන්. හරි? ඕකේ. රාසි එන අපි තරු රෝස මල දෙන එකෙන් හම්බෙමු. හරි නේ. තමයි අන්න අතන කොල්ල දෙන්නෙක් ඉන්නවා. තරු ඔය කොල්ල දෙන්න එකට දීපන්. ඔතන දෙන්න එකට දෙන්න ඕනේ. හරිද? මේ උන්දේ පොඩි උන්දේ ඉන්නේ. පොඩි උන්ට කරන් දෙන්න ඕනේ. අන්න අතන කොල්ල දෙන්නෙක් ඉන්නවා. දෙන්න එකට දෙන්න ඕනේ. දීපන්. හරි චැලෙන්ජ් done. අඩුව චැලෙන්ජ් එක කරා නේ බං උඹ. කරා දැන් මට ආසීනේ බං. අර කොල්ල දෙන්න බය වෙලා බලන් ඉන්න ඔතෙන්ට. ඔව් ඒ ළමයි දෙන්න මල්ලිලක් දන්නේ නැහැ කොහොම වුණත් මේ මම දුන්නයි ඉතින්. අද වීඩියෝ එක කරන්න ඇවිල්ලා මම පෙරදුනා ළමයි. දිනන්න කියලා හිතාගෙන ආවේ මූ මට දිනන්න දුන්නේ නැහැ. නාම් දුවින. ඒ පප්පක් කරන්නේ කවඩ මං ඊළඟ පාර ලබන අවුරුද්දේ මං දිනනවා බලපන්. හොඳයි ඒක. වැඩේ දිනනවා මම.